සුබ දවසක් සියලු දෙනාටම. B2B Health YouTube නාලිකාවට අදත් ඔබ සම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන ප්‍රශ්නය අහන්නේ මෙන්න මෙහෙමයි. ප්‍රශ්නය විස්තර කරනවා සෞඛ්‍ය කණ්ඩායම් මගින් ගුණාත්මක සේවාවක් ලබා දීමෙන් ඔබ වෙත එන පාරිභෝගිකයා තෘප්තිමත් භාවයට පත්වේ. ඒ ඇසුරින් ඔබෙන් අහන පළවෙනි ප්‍රශ්නය තමයි සේවාවේ ගුණාත්මක භාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඊළඟට අහනවා සේවාවේ ගුණාත්මක භාවය මනිනු ලබන මිනුම් දඬු 5ක් ලියන්න. ඊළඟට වළක්වා ගත යුතු එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී සිදුවිය හැකි සායනික දෝෂ ක්ලිනිකල් එරර්ස් 5ක් නම් කොට උදාහරණයක් බැගින් ලියන්න. අවසාන වශයෙන් අහන්නේ නියර් මිස් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? සේවාවේ ගුණාත්මක භාවය යන්නේ අදහස් කරන්නේ සෞඛ්‍ය කණ්ඩායමක සේවාවන් අඛණ්ඩව රෝගියෙකුගේ අපේක්ෂාවන් සපුරාලන හෝ ඔහුගේ අපේක්ෂාවන් ඉක්මවා යන මට්ටමකට පත්වීම සහ අපේක්ෂිත සෞඛ්‍ය ප්‍රතිඵලය ලබා ගැනීමේ සම්භාවිතාව වැඩි කරන ප්‍රමාණයයි. මේක සරලව කියනවා නම් රෝගියෙක් රෝහලට ආවහම ඔහු බලාපොරොත්තු වන සේවාවේ මට්ටමක් තියෙනවනේ. අන්නේ ප්‍රමාණයටම හරි ඊටත් වඩා වැඩිපුර සේවාවක් ලබා දීලා ඔහු අවසානයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන සෞඛ්‍ය ප්‍රතිඵලය ළඟා කර ගැනීමේ සම්භාවිතාව ඉහළ නැංවීමක් තමයි සර්විස් ක්වොලිටි කියලා කියන්නේ. උත්තරේට මේ ටික ප්‍රමාණවත් වුණත් මේ ගැන අපි පොඩි අවබෝධයක් ලබා ගත්තොත් මේ සර්විස් ක්වොලිටි එක ලබා දීම ප්‍රධාන කාණ්ඩ දෙකක් යටදී වර්ග කරනවා. පළවෙනි එක තමයි ටෙක්නිකල් ක්වොලිටි. අනිත් එක ෆන්ක්ෂනල් ක්වොලිටි. මේ ටෙක්නිකල් ක්වොලිටි යටතේ ඉෆෙක්ටිව්නස්, ඵලදායීතාවය, සේෆ්ටි, ආරක්ෂාව, ඉෆිෂියන්සි, කාර්යක්ෂමතාවය යන දේවල් විස්තර කරනවා. දෙවනි කාණ්ඩය ගත්තහම ෆන්ක්ෂනල් ක්වොලිටි. සිංහලෙන් ගත්තහම ක්‍රියාකාරී ගුණාත්මක භාවය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ආයතන අවධාරණය කරන්නේ ගුණාත්මක සත්කාර ජනතාව කේන්ද්‍ර කරගත් එකක් විය යුතු බවයි. මේ යටතට patient centeredness, රෝගියා කේන්ද්‍ර කරගත් බව, timeliness, කාලෝචිත බව, equitability, සාධාරණත්වය වැනි දේ ඇතුළත් වෙනවා. සාරාංශයක් ලෙස සෞඛ්‍ය කණ්ඩායමක උසස් තත්ත්වයේ සේවාවක් යන්නෙන් අදහස් කරන්නේ නිවැරදි දේ කිරීම පමණක් නොව නිවැරදි දේ නිවැරදිව හා සැලකිල්ලෙන් කිරීමයි. සේවාවේ ගුණාත්මක භාවය මැනීම සඳහා භාවිතා කරන මූලික මිනුම් දඬු 5ක් භාවිතා කරනවා. අපි මේ මිනුම් දඬු 5 මතක තබා ගැනීමේ පහසු පිණිස රේටා ආකෘතිය ලෙස හැඳින්වෙන්නේ. පළවෙනි එක තමයි reliability. ඒ කියන්නේ විශ්වසනීයත්වය. විශ්වසනීයත්වය යනු සේවා ගුණාත්මක භාවයේ වඩාත්ම තීරණාත්මක මිනුම වන අතර එය අර්ථ දක්වා ඇත්තේ පොරොන්දු වූ සේවාව විශ්වාසදායක ලෙස සහ නිවැරදිව ඉටු කිරීමේ හැකියාව ලෙසය. සරලව කිවහොත් සේවා සපයන්නා තමන් කරන බව පැවසූ දේ කුමනම අවස්ථාවකම නිවැරදිව කරනු ඇති බවට පාරිභෝගිකයෙකුට විශ්වාස කළ හැකි ප්‍රමාණයෙන් එය මැනනු ලබයි. දෙවැනි එක තමයි assurance. ඒ කියන්නේ සහතික කිරීම. සහතික කිරීම කියලා කියන්නේ සේවා සපයන්නාගේ කාර්ය මණ්ඩලයට පාරිභෝගිකයා කෙරෙහි විශ්වාසය සහ විශ්වාසය ඇති කිරීමට ඇති හැකියාව අදහස් කරන සේවා ගුණාත්මක භාවයේ මිනුමයි. මේක සේවා දායකයා එහෙම නැත්නම් රෝගියා ඔහුගෙන් අහනවා මෙන්න මේම ප්‍රශ්නයක්. මෙම සේවාව සපයන පුද්ගලයන් ඔවුන් කරන්නේ කුමක්දයි දන්නා බවත් මගේ ආපත ගැන සිතන බවත් තම විශ්වාස කරනවාද? මේ ප්‍රශ්නයට සේවාලාභියාම දෙන උත්තරය තමයි මේකෙ මිනුම වෙන්නේ. අංක 3 තමයි tangibles. tangibles කියන්නේ සේවා ගුණාත්මක භාවය. මේකෙදි විස්තර කරන්නේ ආයතනේ අපිට අනුව නම් රෝහල. එහි ගුණාත්මක භාවය පාරිභෝගිකයින්ට සංනිවේදනය කිරීම සඳහා භාවිතා කරන භෞතික සාක්ෂි භාවිතා කරමින් ගනුදෙනුකරුවන් තම පළමු හැඟීම first impression ආයතනය පිළිබඳ ඇති කර ගැනීම පිළිබඳ මින්මක් වෙනවා. මේකට අපි ස්පර්ශතාවය කියලත් කියනවා. සේවා අත්දැකීම අතරතුර පාරිභෝගිකයෙකුට දැකීමට, ස්පර්ශ කිරීමට හෝ ඇසීමට හැකි සියල්ල ස්පර්ශතාවයෙන් ආවරණය වෙනවා. මෙම අංග සේවාවේ ගුණාත්මක භාවය සඳහා ආදේශකයක් ලෙස ක්‍රියා කරයි. සේවලාභියා මේ සඳහා දෙන ලකුණු මට්ටම ඉහළ නැන්වීමට නම් ආයතනයක් විසින් සේවාව ඉටු කිරීමට භාවිතා කරන මෙවලන් යන්ත්‍රෝපකරණ වූ තාක්ෂණය. උදාහරණයක් විදිහට රෝහලක් ගත්තහම නවීන අධිතාක්ෂණික රෝග විනිශ්චය උපකරණ, විශ්වාසදායක වෛද්‍ය මෙවලන් භාවිතා කරන්න ඕන. ඊළඟට පුද්ගල පෙනුම ඉතාමත් හොඳ තත්වයකින් පවත්වා ගන්න ඕන. උදාහරණයක් විදිහට හෙද නිලධාරිනියක් ගත්තහම ඇගේ ඇඳුම ඉතාමත් පිළිවෙලට පිරිසිදුව තියෙන්න ඕන. හොඳින් හැඩගස්වා ඇති හිස කැල්, පිරිසිදු පිළිවෙලට ලස්සනට ඉන්න නිලධාරියාගෙන් සේවාවට ලබා ගැනීම තුළින් සේවකයාගේ විශ්වාසවන්තභාවය තහවුරු වෙනවා. හතරවෙනි එක තමයි empathy. empathy කියන්නේ සහකම්පනයනේ. ඒක ඉතින් අමුතුවෙන් නර්ස් කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න දෙයක් නෑනේ. කොහොම වුණත් විශේෂයෙන් සේවා ගුණාත්මක භාවය සම්බන්ධයෙන් සංවේදනයේ යනු සේවා සපයන්නෙකුට පාරිභෝගිකයාගේ මට්ටමේ ඉඳගෙන උන්ගේ හැඟීම් සැබවින්ම තේරුම් ගැනීමට සහ බෙදා ගැනීමට සහ පුද්ගලාරෝපිත සැලකිලිමත් බවින් අවධානයක් ලබා දීමට ඇති හැකියාවයි. මෙහිදී විශේෂම දේ තමයි සේවා ලාභියා ඔහුගේ මට්ටමේ තේරුම් ගත් බව ඔහුට හැඟවීම. අන්තිම එක කියන්නේ පස්වෙනි එක responsiveness. responsiveness කියන්නේ ප්‍රතිචාරාත්මක බව. විශේෂයෙන් සේවා ගුණාත්මක භාවයේ මිනුමක් ලෙස රෝහල සහ සමස්ත කාර්ය මණ්ඩලය සේවාලාභීන්ට එහෙමත් නැත්නම් රෝගීන්ට ක්ෂණිකව උදව් කිරීමට සහ වේගවත් අවධානයෙන් සේවාවක් ලබා දීමට ඇති කැමැත්ත සහ හැකියාවයි. එය සේවා සැපීමේ කාලයට අදාළ අංශ සහ
පාරිභෝගික අවශ්‍යතා ඉක්මනින් සපුරාලීමට සඳහා සංවිධානයේ කැපවීම කෙරෙහි අවධානය යොමු කරනවා. ආයතනයේ සම්බන්ධ වූ විට කෙතරම් ඉක්මනින් සහ ඵලදායී ලෙස ක්‍රියා කරන්නේ දැන්න මත පදනම්ව ප්‍රතිචාරාත්මක බව විනිශ්චය කරනු ලබන්නේ පාරිභෝගිකයා විසින්. ඊළඟ ප්‍රශ්නය තමයි වළක්වා ගත යුතු එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී සිදුවිය හැකි සායනික දෝෂ පහක් නම් කොට උදාහරණය බැගින් ලියන්න. සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විවිධ සායනික දෝෂ සිදුවිය හැකි. මෙම දෝෂ වළක්වා ගැනීම රෝගී ආරක්ෂණ මුලපිරීම වල මූලික ඉලක්කයකි. පළවෙනි එක තමයි මෙඩිකේෂන් එරර්. ඖෂධ දෝෂ. මෙම දෝෂයට ඖෂධයක් නියම කිරීමේදී, බෙදා හැරීමේදී හෝ පරිපාලනය කිරීමේදී සිදු වූ වැරද්ද පෙටලත් වේ. උදාහරණයක් විදිහට කිව්වොත් රෝගියෙකුට බලවත් නව ප්‍රතිජීවකයක් නියම කර ඇත. වෛද්‍යවරයා දිනකට 3 වරක් මිලිග්‍රෑම් 500ක් ලබා දෙන ලෙස නියම කරයි. නමුත් වැරදීමකින් බෝතලයේ තිබුණු ප්‍රමාණයම එනම් ග්‍රෑම් 1ක් ලබා දීම. අධික මාත්‍රාව දරුණු ඉන්ද්‍රිය විෂ වීමට හේතු විය හැකියි. දෙවෙනි එක තමයි සර්ජිකල් සයිට් එරර්. වැරදි ස්ථාන වැරදි ක්‍රියාපටිපාටිය හෝ වැරදි රෝගී සැත්කම ලෙසද හැඳින්වෙන මෙම දෝෂය සෑම විටම පාහේ වළක්වා ගත හැකිය. උදාහරණයක් කිව්වොතින් ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් රෝගියාගේ නිරෝගී වම් දන් හිස වෙනුවට ක්‍රියාපටිපාටියට පෙර නිවැරදි දන හිස සලකුණු කර තිබියදී දකුණු කකුලේ දන හිස ප්‍රතිස්ථාපනයක් සිදු කරයි. තුන්වෙනි එක රෝග විනිශ්චය දෝෂ. ඩයග්නොස්ටික් එරර්. රෝග විනිශ්චය ප්‍රමාද වූ විට වැරදි රෝග විනිශ්චයක් හෝ රෝග ලක්ෂණ සහ පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව රෝගියාගේ සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට අපොහසත් වූ විට මේ සිදුවේ. රෝගියෙකු පපුවේ වේදනාවක් සමග හදිසි කාමරයට පැමිණෙන නමුත් වෛද්‍යවරයා වේදනාව සරල ગેස්ට්‍රයිටිස් තත්ත්වයකට ආරෝපණය කර රෝගියා මුදා හරින අතර ඉදිරියේදී සිදුවීමට නියමිත හෘදයාබාධයක් මගහැරේ. අංක 4. සෞඛ්‍ය සේවා ආශ්‍රිත ආසාදන health care associated infection මේවා වෙනත් තත්ත්වයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරතුර රෝගීන්ට ලැබෙන ආසාදන වේ. සනීප ආරක්ෂාව සහ විෂ බීජහරණ ප්‍රොටෝකෝල දැඩි ලෙස පිළිපැදීමෙන් ඒවා බොහෝ විට වළක්වා ගත හැකියි. උදාහරණයක් විදිහට ගත්තොත් හෙදියක් කැනියුලාවක් දැමීමේදී එම ස්ථානීය අවට සම නිසි ලෙස විෂ බීජහරණය කිරීමට අපොහසත් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රෝගියාට ඇතුළත් කිරීමෙන් ටික කලකට පසු දරුණු ෆ්ලීබයිටිස් තත්ත්වයක් ඇතිවේ. අන්තිම එක වැටීම් සහ සංචලන දෝෂ. falls and mobility errors. මෙම දෝෂ සම්බන්ධ වන්නේ රෝගියා වැටීමේ අවදානම නිසි ලෙස තක්සේරු කිරීමට අපොහසත් වීම හෝ අවශ්‍ය ආධාර ලබා දීමට අපොහසත් වීම නිසා ශාරීරික තුවාල සිදුවීමයි. උදාහරණයක් කිව්වොතින් කරකැවිල්ල පිළිබඳ දන්නා ඉතිහාසයක් සහ ඉහළ වැටීමේ අවදානම් ශ්‍රේණිගත කිරීමක් ඇති වයෝවෘද්ධ රෝගියෙකු ඇඳෙන් නැගිටින වැසිකිළිය භාවිතා කරන විට උපකාරයක් නොමැතිව තබන අතර ඒ ප්‍රතිඵලයක් ලෙස වැටීමක් උකුල් ඇටේ කැඩීමක් සිදුවේ. ප්‍රශ්නය අන්තිම කොටස නියමිස් යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? නියමිස් යනුවෙන් අදහස් වන්නේ හානියක්, තුවාලයක් හෝ අලාභයක් සිදු කිරීමට හැකියාව තිබූ නමුත් වාසනාවකට හෝ කාලෝචිත මැදිහත් වීමක් නිසා එයින් වැළකී ගිය අනපේක්ෂිත සිදුවීමකි. මෙය අනුනමයෙන් බේරීමක්, අතලඟින්ගේ අනතුරක් හෝ වාසනාවකට වැළකුණු අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකියි. උදාහරණයක් ලෙස සෞඛ්‍ය ශාස්ත්‍රයේදී රෝගියෙකුට අසාත්මික ඖෂධයක් ලබා දීමට සූදානම් කර ඇති මොහොතක අවසන් පරීක්ෂාවේදී හෙදියක් හෝ පද්ධතියක් මගින් එය අසාත්මික බව හඳුනාගෙන නියමිත වේලාවට පෙර එම දෝෂය නිවැරදි කිරීම නියමිසකි. මෙවැනි සිදුවීම් හරහා කිසිදු අයහපත් ප්‍රතිඵලයක් ඇති නොවුවත් එය හදිසි අනතුරකට තුඩු දිය හැකි පද්ධතියේ දුර්වලතාවයක් හෝ අවදානම් සාධකයක් හෙළි කරයි. එබැවින් නියමිස් වාර්තා කිරීම සහ විශ්ලේෂණය කිරීම මගින් විශාල අනතුරු සිදුවීමට පෙර ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය නිවැරදි කිරීම සිදු කිරීමට ආයතනවලට හැකියාව ලැබේ. අපිව සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපේ මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහලින් ලියාගෙන යන්න අමතක කරන්න එපා.